චින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියද්දී ඔබට සිහියට නැගෙන්නේ කත්නෝරුවේ ශ්‍රී ධම්ම හාමුදුරුවෝ නේද? අවසරයි අපේ හාමුදුරනේ ඔබ ගැන තොරතුරු බිඳක් කියන්න. ගිහි ජීවිතයේ සංඝ ප්‍රියමන්ත රත්නායක වන උන්වහන්සේ වර්ෂ 2007න් පසුව කත්නෝරුවේ සිරි ධම්ම හිමි ලෙස මහණදිවියට පත් වෙනවා. ගල්ගමුවේ සිට කිලෝමීටර් 45ක් පමණ යද්දී කත්නෝරුවේ ඉපදුණු උන්වහන්සේ මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කුඩා කත්නෝරුව සිද්ධාර්ථ විද්‍යාලයේ. පවුලේ උන්නේ අම්මයි තාත්තයි අයියයි. අයියා මේ ළඟදී ජීවිතයෙන් සමුගත්තා. පැවිදි වීම කියන්නේ උන්වහන්සේ ලබපු ලොකුම ජයග්‍රහණය සහ වාග්ය කියලයි උන්වහන්සේ පවසන්නේ. ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ අනුනායක පූජ්‍ය ගලපිටියාගම විමල ධම්මනායක හාමුදුරුවන් යටතේ මහණ වූ අතර පුංචි කාලයේ සිටම අද දක්වා උන්වහන්සේව නඩත්තු කරන්නේ පූජ්‍ය ගලපිටියාගම වජිරවංශ ලොකු හාමුදුරුවෝගයි පවසන්නේ. නිකවැරටිය අනුරාධපුර පාරේ පාදෙනිය හන්දිය පහු කරලා ගමන් කරද්දී නුගවෙල හන්දිය CBC හන්දියත් කියනවා. ඉඳන් වමට කිලෝමීටර් 8ක් පමණ යද්දී තියෙනවා ඓතිහාසික ගණේවැව පුරාණ විහාරය. එම විහාරස්ථානයේ තමයි උන්වහන්සේ වැඩ සිටින්නේ. වර්ෂ 2018 අම්පාර ගල්ඔය උදුකුක්කේප සීමා මාලකයේ උපසම්පදාවය ලබනවා. වර්තමානයේ වෙද්දී තරුණ තරුණියන් ධර්මයට ඉමහත් නැඹුරක් දක්වන්නූයේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ ඇසීමෙන් කියලා සමාජයේ පිළිගැනීමක් තියෙනවා. තම සහෝදරයාගේ යහළුවෙක් වන අසංක අනාය මාර්ගයෙන් ජාතික රූපවාහිනියේ පළමු ධර්මදේශනාව පැවැත්වුවා. කත්නෝරුවේ සිරි ධම්ම ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා මගින් තව තවත් මේ සමාජය යහමගට ගන්න ශක්තිය, ධෛර්ය, නිරෝගී සම්පන්නිය ලැබේවා. තෙරුවන් සරණයි. මේ වගේම ඔයාලා කැමතිම පුද්ගලයන්ගේ සත්‍ය විස්තර දැනගන්න ඔයාලා කැමතිනේ. එහෙනම් මගේ පසුබිම නාලිකාව subscribe කරලා all බටන් එකත් ගහලා ෂෙයා කරගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න.